තෙරුවන් සරණයි ලංකාවාසී ලෝකවාසී බෞද්ධ ජනී ජනේනි අද ඇසලපුන් පොහොය දවස. ඇසලපුන් පොහොය දවස අපට හරි වටින්නේ තථාගත ලෝතුරා බුදු අම්මා මෑණියන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මතාවය ලෝකයට බෙදා දුන්න දවස. මා මීට ඉස්සෙල්ලා වැඩසටහන් වලදී ප්‍රකාශ කරා ජීවමාන බුද්ධ වන්දනා භාවනාව ඉතා හොඳින් කළා තුන් සූත්‍රයත් අඩුම වශයෙන් සජ්ජායනා කළා සීල ප්‍රතිපදාවෙන් තේවාවෙන් තමන්ගේ ආධ්‍යාත්මික පැත්ත දියුණු කරගන්න කියන පණිවිඩය මම දුන්නා. මේ යුග පරිවර්තනයක් වෙන ඇසලපුන් පොහොය දවස තමන්ට පුළුවන් අදිෂ්ඨානයක් කරගන්න අද දවසේ පටන් සීල ප්‍රතිපදාවෙන් අපි ආධ්‍යාත්මිකව ජීවත් වෙලා මේ අනාගතයේ මහා භයානක අති භයානක විශ්වයෙන් දෙන දණ්ඩන වලට මුහුණ දෙන්න බෞද්ධයෙක් වශයෙන් අදිෂ්ඨානය කරගමු. මේක තමයි මම හැම බෞද්ධ පුරවැසියෙකුටම ලංකාවාසී ප්‍රකාශ කරන්නේ තමන් අද අදිෂ්ඨානයක් කරගන්න වටිනා කියන ඇසල පොහොය දවසේ තමන් ආධ්‍යාත්මික ලෝකේ ජය ගන්නවා කියලා අදිෂ්ඨානයක් කරගන්න. තෙරුවන් සරණයි.